Welcome to Skill Lift Education Episode 3. Crypto trading කරන ඔයාට හරිම අමාරු දෙයක් තමයි coin එකක් search කරන එක. ඉතින් මේ coin එකක් හොයාගන්න ඔයාට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Crypto Bubble website එක. ඉතින් අද බලමු කොහොමද මේ Crypto Bubble website එක use කරන්න කියලා. Crypto Bubble use කරන්න ඔයාට මුලින්ම ඔයාගේ browser එක open කරලා search කරන්න Crypto Bubble කියලා. ඔයාට මෙන්න මේ විදිහට මුලින්ම එනවා Crypto Bubble website එකට දාලා link එක. මේක click කරලා ඔයාට මේ website එකට යන්න පුළුවන්. බලන්න ඔයාට මේ විදිහට coins ගොඩක් පේනවා. එතකොට මේ coins වලින් ඔයාට අදාළ time frame එක. ඒ කියන්නේ ඔයා analyze කරන තෝරගන්න time frame එකට අදාළව ඔයාට coins ටික search කරන්න පුළුවන්. ඔයා තෝරගන්නේ මොන coin එක වුණත් ඒක සාමාන්‍ය ප්‍රමාණයෙන් විශාලයි. ඒ කියන්නේ මෙතන බෝල තියෙනවා, round තියෙනවා. මේ round විශාලයි නම් ඔයාට ඒ coin එක තෝරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක ඔයා යූස් කරද්දි බලන්න ඔයාට රතු පාට ලොකු බෝල පේන්න තියෙනවා නැත්නම් කොළ පාට ලොකු බෝල පේන්න තියෙනවා. එතකොට මේ රතු පාට ලොකු බෝල තියෙනවා නම් අනිවාර්යෙන් ඒ මාකට් එකේ ඒ coin එකට අදාළ මාකට් එකේ price එක ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ. කොළ පාට ලොකු coin තියෙනවා කොළ පාට ලොකු බෝල තියෙනවා නම් ඒ මාකට් එකට අදාළ price එක ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඔයාට කොළ පාට ලොකු බෝල තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඊළඟට sell entry එකක් ගන්න පුළුවන්. ඔයාට රතු පාට ලොකු බෝල තියෙනවා කියලා කියන්නේ ඊළඟට ඔයාට මාකට් එකේ buy entry එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ coin එකක් තෝරගත්තොත් ඔයාට ලොකු profit එකකට යන්න පුළුවන්. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා ඊළඟට sell trade එකකද දාන්නේ ඔයා ඊළඟට buy trade එකකද දාන්න කියලා. මේ වැඩේට ඔයා අනිවාර්යෙන් මෙන්න මේ Crypto Bubble කියන website එක use කරන්න. Crypto Bubble website එක use කරලා ඔයා හොඳටම profit කරපු coin එක මොකද්ද? යාළුවන්ටත් දැනගන්න පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් හැමදාම බලන Skill Lift Education අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.